ළමයි මේ ඊයේ ඕ ලෙවල් ලියන ඔයාලට ස්පෙෂල් ක්ලාස් එකක් තමයි දැන් කරන්නේ. ස්පෙෂල් කියන්නේ මේ ඔයාලගේ පේපර් ස්ට්‍රක්චර් එක. එන පේපර් එකේ ප්‍රශ්න පාර්ට් 1 එකයි පාර්ට් 2 එකේ ප්‍රශ්න කොහොමද එන්නේ? ඒවට අදාළ ග්‍රැමර් පොයින්ට්ස් මොනවද දැනගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා අපි ඉස්සෙල්ලාම කතා කරමු. ඊට පස්සේ සාමාන්‍ය ග්‍රැමර් පාඩම් 5ක් විතර චූටිම ටිකක් බේසික් ඉගෙනගෙන ඒ ටික ඇඩ්වාන්ස් වෙනකන් ඒ ක්වෙස්චන්ස් ටිකත් එක්ක ඉස්සරහට කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ ඔයාලා දැකලා තියෙන පේපර් වල පාර්ට් 1 එකේ අනිවාර්යෙන් තියෙන fill in the blanks එක. ඒ fill in the blanks තියෙන්නේ noun වලින්, adjective වලින්, verb වලින්, adverb වලින්, preposition වලින් හරි conjunction tenses. ඒ grammar points වලින් තමයි ඒ fill in the blanks එක එන්නේ. ඒ වගේම ඔයාලට දෙයක් කියන්න ඕනේ. ඔයාලා පේපර් එකේ first paper එකේ ලකුණු 40ක්. first එක ලකුණු 40යි, second එක ලකුණු 60යි. ඒ ලකුණු 40න් ලකුණු අඩුම 30ක්වත් ගත්තොත් ඔයාලට S එකක් C එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ලකුණු පළවෙනි පේපර් එකේ ලකුණු 30ක් ගන්නවා කියන්නේ C එකක් ගන්න පුළුවන්. දෙවෙනි පේපර් එකේ ලියන්න තියෙන ප්‍රශ්නේ essay එකයි, pie chart එකයි, හරි paragraph හරි තියෙනවා. ඊට පස්සේ ඒකේ චූටි fill in the blanks දෙන ඒ වගේ picture description එක. මේ ප්‍රශ්න ටික සාමාන්‍යයෙන් කරගත්තොත් ඔයාලට C එකක් ගන්න එක ලොකු අමාරු දෙයක් නෙවෙයි. අපි ස්ට්‍රක්චර් එක ලියාගමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරිනේ ඒක. fill in the blanks में fill in the blanks इनमें noun මේවෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ කියන්නේ nouns, adjective, verb, adverbs, preposition, conjunction and tenses. ඒවා mix වෙලා වෙන්න පුළුවන්, ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක picture based vocabulary. ඔයාලා දැකලා තියෙනේද මෙලක් ඒ අසන ක්වෙස්චන්ස් වල දෙවෙනි ප්‍රශ්නේ විදිහට පික්චර් එකක් දීලා දෙනවා. ඒක ට්‍රැෆික් ලයිට් එක මොකක් හරි දීලා තියෙනවා. ඒක දීලා තියෙන පික්චර් අපි ඊට පස්සේ ඒක එක ascending නෝන descending නෝන නැත්නම් ඒකට වෙනම දීලා තියෙනවා. අර key orders කියලා අහලා තියෙන ඒකාල ඒ වගේම දීලා දෙනවා. අපිට තියෙන එක පික්චර් එක බලලා ඒකට අදාළ එකේ number simple letters වලින් number දාලා order කරන්න තමයි තියෙන්නේ. ඒකට identify the words of related image. කියන්නේ ඔයාලට ඕනේ සාමාන්‍යව day to day දකින්න දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ චූටි question එකක් තමයි වෙන්නේ. මේවට ලකුණු 5 තමයි හම්බෙන්නේ. ඉතින් ඔයාලා මේ ලකුණු 5 එකතු කරගත්තොත් මේ චූටි දේ ඔයාලට paper එක ලේසි කරගන්න. Third one, reading comprehension. මේක දෙන්නේ එක ආටිකල් එක, newspaper, චූටි paragraph එක, advertisement එක. ඒ වගේ මොකක් හරි චූටි ආටිකල් එක. ඒකෙදි දීලා questions අහන. ඒ ආටිකල් එක දැන් මේ අපි ගත්තොත් advertise එකක් හරි advertisement එකක් ගමු. ඒකේ advertisement එකේ company name එකක් තියෙනවා. date එකක් තියෙනවා, starting date එකක් තියෙනවා, hold කියන්නේ health කරන තැනක් තියෙනවා. ඒ වගේ වෙනම එකත් එක්ක එයාලා දීලා තියෙනවානේ. එක්ක chief guest කෙනෙක් කියනවා මොකක් හරි invitation එකක් වගේ. ඒකේ ප්‍රශ්න අහන්නේ මොකද්ද company එක, date එක මොකද්ද, ඒකේ පරමාර්ථය. ඒ වගේ ප්‍රශ්න තමයි එතනදී අහන්නේ. ඒකෙදි ලකුණු 5ක ප්‍රශ්නයක්. ඊට පස්සේ
short writing tasks. මේකෙදී අහන්නේ මේ short writing tasks එකට ලකුණු 10ක් වගේ හම්බෙන්නේ. මේකෙදී අහන්නේ visit කර place එකක්. නේද? unforgettable memory. ඒ වගේ එක my country නම් කියන්න බෑ. ගොඩක් වෙන්නේ ඔයා visit කර place එකක් unforgettable memory එකක්. ඒ වගේ Judy 14-15 words paragraph එකක් තමයි ඒ ප්‍රශ්نين එන්නේ. නම් ලකුණු 10. ඊට පස්සේ bar graph, bar chart, pie chart ඒක තමයි. bar chart එකට හරිය මේ pie chart එකේ ලකුණු 10ක් විතර හම්බෙනවා. මේක තියෙන්නේ structure එක දෙනවා. structure එක දෙනවා. ලියන්නේ format එක. ඒක සම්පූර්ණයෙන් දෙනවා. ඔයාලට තියෙන්නේ ওই chart එකේ තියෙන මේ වගේ percentage ගානයි මේ පැත්තේ තියෙන ගානයි හරියට තේරුම් අරගෙන ඒ විදිහට ලියන්න. ඒක ලේසි. ඒකත් පුරනවා ලකුණු 5ක් කියමුකද. ඊට පස්සේ passive voice, active voice. මේ passive voice, active voice කියන්නේ ටිකක් strong පාඩමක්. මේක හරියට ඉගෙන ගත්තොත් ඔයාලට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. tenses එක කියන්නේ ඒකත් මම ඉස්සරහට කරනවා. ඒ වගේම reported speech. මට මතකද නැත කාලේ දෙන reported speech වලින් questions එකක් ඇවිල්ලා නැහැ. මට මතක විදිහට ෂුවර් එකක් නැහැ. reported speech වලින් නම් මාර්ක් නැහැ. ඊට පස්සේ මේ ටික ඔයාලා ලියාගත්ත කියලා හිතනවා. ටික letters, informal, formal. මේ letter එකේ ලකුණු 10ක 5ක වගේ ප්‍රශ්නයක්. ඒක මේ form letter එක අනිවාර්යෙන් part 1 paper එකේ question එකක් තියෙනවා. ඒක ලකුණු 5යි. මේකේ තියෙන්නේ වචන 50ක් කිව්වට ඔයාලට ඉංග්‍රීසි බැරිම නම් අපිට format එක කියලා දෙනවා. ඔයාලට ඒකේ තියෙන details එක ලියා ගන්න බැහැ. question එකෙන්ම answer එක ගන්න පුළුවන්. ඒ විදිහට මම ඉස්සරහට ඔයාලට කියලා දෙනවා. ඊගාක picture description. මේ picture description කියන ලබා ලේසිම එකක්. මේක දෙන්නේ එක්ක picture එකක් දීලා ඔයාලට 10 sentences හරි හදන්න කියනවා. නැත්නම් paragraph එකක් ලියන්න කියනවා. එහෙමත් නැත්නම් picture එකක් දීලා fill in the blanks දෙනවා. එයාලා brackets වල හරි වචන දෙන්න පුළුවන් දෙන්නත් පුළුවන්. අපි fill in the blanks දෙනවා. මේ picture description එකේ structure එක දෙනවා. ඔයාලා තියෙන එකේදී noun එකනේ. noun එක ගන්න මොකක් හරි තියෙන picture එකේ ඒක මාරු කරලා ලියන්න තමයි. ඒකත් හරි ලේසි පාඩමක්. මේ ටික යනත් කියන ආයෙත් අනිවාර්යෙන් ඉංග්‍රීසි කියන්නේ අඩුම 100ක් දාගන්න පුළුවන්. පළවෙනි එක essay එක. essay එකක් හරි dialogue එකක් හරි. dialogue එකක් හරි essay එකක් හරි dialogue එකක් හරි. මේකෙදී dialogue එක ඔයාලට හිතලා ලියන්න ඕනේ. grammatically mistake වෙනවා. ඒ වුණාට ඔයාලා ලියන එකේ value එක වැඩි නම් කියන්නේ ඒකේ page එකක එකමාරක් ලියනවා නම් ඔයාලට සාමාන්‍ය conclusion එකට හරි ලකුණු හම්බෙන්න දෙකට වුණා තියෙනවා. ඒ නිසා මේ ටික අපි අනිවාර්යෙන්ම class එකේ discuss කරනවා. paper එකක් හැදෙන්නේ mainly මේ ටිකෙන් තමයි. ඉතින් මේ 10 ඔයාලා පුරුදු වුණා කියන ඔයාලට paper එකක් කියන්නේ ලකුණු 55ක් 60ක් අනිවාර්යෙන්ම හම්බ වෙනවා.
ඒ වගේම තමයි මම අද චූටි ලෙසන්ස් දෙකක් තුනක් කරනවා. වැඩි වෙලාවකුත් නෑනේ. ප්ලූරල් සිංගියුලර් ඒකයි